යාළුවනේ ඔන්න අදත් මම ලස්සන කතාවක් ගෙනාවා. ඉතින් කතාවට යන්න කලින් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එකමත් එක කාලෙක තරුණ මවක් එයාගේ චූටි පුතා එක්ක සතුටින් ජීවත් වුණා. ඔන්න මේ වාසනා එයාගේ චූටි පුතා එක්ක ආච්චි අම්මලා ගෙදර යන්න පිටත් වුණා. කැලයක් මැදින් තමයි මේ ආච්චි අම්මලා ගෙදරට යන්න පාර තිබුණේ. පුතේ අර බලන්න ලස්සන සමනල්ලෝ ඉගිලෙනවා. ඇගේ පුතා කුරුළු ගීත අසමින් සමනල්ල දෙස බලමින් මේ ගමන රස වින්දා. ඔන්න දිගු වේලාවක් ගමන් කරපු මේ වාසනාට කැලේ පැත්තක තිබුණ වැවක් හමු වුණා. අනේ මට ගොඩක් මහන්සි. ඒ වගේම හරිම රස්නේ. මෙතනින් පොඩ්ඩක් නාලා ගියා නම් හොඳයි වගේ. එහෙම කියලා වාසනා චූටි පුතාව තනකොළ උඩ තියලා වාසනා වැවට බැස්සා. අනේ ෂෝක් වතුර ටික ඇඟට නම් හරිම සනීපයි. ඒ අතරතුර ඇයට කවුරු හරි කතා කරන හඬක් ඇහුණා. ඔන්න ඇය එතකොට දැක්කා දරුවා ළඟට ලං වෙලා ඉන්න ගැහැණියක්. මගේ හිතවතිය, ඔයා නානකම් මම දරුවා එක්ක ටිකක් සෙල්ලම් කරන්නද? චූටි පුතා දෙස ආදරෙන් බලන් හිටපු ඒ ගෑනු කෙනාට වාසනා චූටි පුතා සමග සෙල්ලම් කරන්න ඉඩ දුන්නා. ඔයා බය වෙන්න එපා, මම මෙතන ඉන්නවා. ඔයා හොඳට නාගන්නකෝ. දරුවා සිනාසන හඬ ඇහුණ නිසා වාසනාගේ හිත සංසුන් වුණා. ඇය තවත් ටික වෙලාවක් නාන්න හිතුවා. ඔහොම ටික වෙලාවක් ගත වුණා. ඇයි මගේ චූටි පුතාගේ සද්දයක් නැත්තේ? ඇය කලබලයෙන් ගොඩට ආවා. එතකොටම මේ වාසනා දැක්කා ඇයගේ දරුවාව අරගෙන අර කාන්තාව වේගයෙන් දුවගෙන යනවා. නවතින්න, මගේ දරුවා කොහෙද ගෙනියන්නේ? නවතින්න, මගේ දරුවා කොහෙද ගෙනියන්නේ? ඔයාගේ දරුවා? මේ මගේ දරුවා. අනේ මගේ දරුවා දෙන්න. ඔන්න මේ දෙන්නගේ ഘോഷාව වනයේ පුරා පැතිරුණා. මේ සද්දය ඇහිලා වනයේ ජීවත් වුණ ගෝත්‍රික කණ්ඩායමක් එතනට ආවා. අනේ මට උදව් කරන්න. මේ කාන්තා මගේ දරුවාව උදුරගෙන යනවා. මේ මගේ දරුවා. ඇයි බොරු කියන්නේ? මේ මගේ දරුවා. ගෝත්‍රිකයන් කලබලයටපත් වුණා. ඔන්න එක ගෝත්‍රිකයෙක් ඊට පස්සේ කිව්වා මේ ප්‍රශ්නේ විසඳන්න නම් ඔයාලා දෙන්න අපේ ප්‍රධානියා ළඟට යන්න ඕනි. ඔන්න මේ කාන්තාවන් දෙදෙනාම ගෝත්‍රික නායකයා ළඟට ගියා. හරි, මෙය වනයේ නීතියයි. බලය ඇති කෙනා ජයගනි. ඔබ දෙදෙනාගේ එක්කෙනෙක් දරුවාගේ හිස අල්ලා ගන්න. අනිත් කෙනා කකුල අල්ලා ගන්න. දෙන්නාම ඇද බලනු. ඔන්න වාසනා දරුවාගේ හිස ආදරෙන් අත ගන්න පටන් ගත්තා. අනික් කාන්තාව දරුවාගේ කකුලෙන් අදින්න පටන් ගත්තා. දරුවා වේදනාවෙන් කෑ ගහන්න පටන් ගත්තා. නවත්තන්න. ඒ දරුවාට වේදනාවක් දෙන්න එපා. මම ජයගත්තා. ඔයා ජයගත්තේ නැහැ. ඔයා වංචාකාරියක් කියලා පමණ එළියට ආවා. සැබෑ මව තම දරුවාට වේදනාවක් දෙන්නේ නැහැ. ඉතින් ප්‍රධානියා දරුවාව රැගෙන වාසනාට දුන්නා. ස්තුතියි. වාසනා හඬමින් කිව්වා. ඉතින් වාසනා මේ ගෝත්‍රික කණ්ඩායමට සමුදීලා ගමන යන්න පිටත් වුණා. සැබෑ අම්මෙක් කවදාවත් තමන්ගේ දරුවන්ට වේදනාවක් දෙන්නේ නැහැ. ඒ තමයි අම්මගේ ආදරේ.